තත්ත්වයෙන් පුද්ගලයන් 486 දෙනෙක් මිය ගොස්. දෙදස් විසිපහ වසරේ ලංකාව මුහුණ දුන්න ඉතා විනාශකාරී තත්ත්වයක් තමයි මේ දිත්වා සුලිකුණාටුව කියන්නේ. මේ ෆින්ස් ඩිකෝඩ්ස් වෙතින් ගෙනන දිත්වා අනාවරණයකි. ඔබ තාමත් අපේ channel එකට subscribe කරලා නැත්නම් දෙන්න පහළ තියෙන subscribe button එක click කරලා අපේ ෆින්ස් ඩිකෝඩ්ස් එක join වෙන්න. ඒ වගේම මේ වීඩියෝ ඔයාලගේ යාළුවන් එක්කත් share කරගන්න අමතක කරන්න එපා. සිය දහස් ගණන් අහිංසක මිනිස්සුන්ව බිලිගත් මේ දිත්වා හටගත්තේ හරියටම වංගාල වැරලදීරයයි. පැයකට කිලෝමීටර් 75ක උසස් වේගයෙන් දිත්වා සුලිකුණාටුව අපේ රටට ඇතුල් වෙන්න පටන් ගත්තා. එය ඉඳන් හරියටම සතියකට කාලයක් මේ දිත්වා අපේ රටේ ඉතා භයානකම විනාශකාරී තත්ත්වයක් ඇති කරවන්නට පෙළඹුණා. එය මිලියන 2.2කට අධික අසරණ මිනිස් ප්‍රමාණයව අසරණවත් කරලා දැනට අහිංසක ජීවිත 647කට අධික ප්‍රමාණයක් උදුරාගෙන අවසන්. 73කට අධික ළමයින් තමන්ගේ දෙමව්පියන්ව අහිමි වී ඉතා දුෂ්කර තත්ත්වයක තමයි යාලා ඉන්නේ. තවත් ලක්ෂයකට අධික ගෙවල් මුළුමනින්ම විනාශ වුණා. තවමත් 183කට අධික පිරිසක් අතුරුදහන්ව තමයි සිටින්නේ. දත්තවලට අනුව මේ දිත්වා හේතුවෙන් ඩොලර් බිලියන 1.6කට අධික ප්‍රමාණයේ නිවස් හා අනිකුත් ඉඩම්වලට හානි සිදු වී ඇත. මේ දිත්වා විනාශකාරී තත්ත්වයේදී රඹුක් එල ප්‍රදේශයේ ඇති වූ නායම් හේතුවෙන් පවුල් 50ක ජීවිතය අහිමි වුණු එක අපි කාටත් අමතක නොවන සිද්ධියක්. එක හීනවලට යන්න හිටපු මිනිස්සුන්ව එක රැයකින්ම නිමාවට පත් කරන්න මේ දිත්වා පෙළඹුවා. ඒ වගේම සායිඳ මර්දුවල මොට් රථ ගිලි ගැනීම් වගේ සිද්ධීන් අපිට තාමත් අමතක නොවන සිදුවීමකි. මෙච්චර ලොකු ආපදා තත්ත්වයේදී අපේ රටේ මිනිස්සු වෙනුවෙන් වැඩ කරපු අපේ රටේ හමුදාපතිවරයෙක් ගුවන් යානා බිඳ වැටීමෙන් නැති වුණු එක අපි හැමෝටම ඇති වූ ඉතා කනගාටුදායී සිදුවීමක්. වෙන්නප්පුව ලුණුවිල ප්‍රදේශයේදී තමන්ගේ ගුවන් යානාවේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් තමන්ගේ ජීවිතයම පරදුවට තියලා සිය ගණන් මිනිස්සුන්ව බේරගත්තු නිර්මල් සියඹලපිටිය මහත්මයාට අපගේ බලවත් ශෝකය පුද කරමු. අපේ රට අසරණ වෙන හැම වෙලාවෙම පළමුවෙන්ම උදව්වට සිටින රටක් තමයි අපේ අසල්වැසි ඉන්දියාව. සාගරබන්දු කියන මේ වැඩසටහන ඔස්සේ අපේ රටට මේවරත් උදව් කරන්න ඉන්දියාව අමතක කළේ නෑ. අපේ මිනිස්සුන්ට අවශ්‍ය වියලි ආහාර හා හෙලිකොප්ටර් යානාවල් එයාලගේ හමුදා කණ්ඩායම් හා ඩොක්ටර්ස් කියලා ඉතා ලොකු උදව්වක් අපේ රටට ලබා දුන්නා. ඒ වගේම විශේෂයෙන් රුසියාව, එක්සත් අරාබි රාජ්‍ය වැනි ගොඩාක් රටවල් මේ ආපදා තත්ත්වයේදී අපේ රටට මුදල් වශයෙන්ුත් මුදල් නොවන වශයෙන්ුත් ගොඩාක් උදව් කළා. ඒ සියලු පාර්ශවයටම අපේ ලංකාව මිනිස්සුන් වෙනුවෙන් අපගේ හිතවත් ස්තුතිය පුද කරනවා. මෙවැනි ආපදා තත්ත්වයේදී මුළු ලංකාවම විදුලිය හා දුරකථන සම්බන්ධතා මුළුමනින්ම බිඳ වැටි ඉතා දුෂ්කර තත්ත්වයකට පත් වුණා. සමහර තැන්වලට විදුලිය එන්නත් සතියකට අධික කාලයක් ගියා. ඒ වගේම මේ දැඩි වෙසි තත්ත්වයේ හේතුවෙන් 2025 උසස් පෙළ ලියන ළමයින්ටත් එයාලගේ ඉතිරි පාඩම් වල විභාග ලබන වසරේ ජනවාරි මාසය දක්වා කල් ගියා. මෙවැනි තත්ත්වයේදී තමයි අපේ මිනිස්සුන්ගේ හොඳ හිතවල් හොඳ ගුණාත්මක භාවවල් අපිට දෙක බලාගන්න පුළුවන් වෙන්නේ. මුස්ලිම්, ක්‍රිස්තියානි, හින්දු, බෞද්ධ කියලා ಜಾති ભેද වලින් තොරව රටේ මිනිස්සු ඔක්කොම එකට එක් වී ආපදාවෙන් පීඩා වෙච්ච මිනිස්සුන්ට උදව් කරන්න පෙළඹුවා. ආගමික ස්ථානවලත් ඒ ආපදාවෙන් පීඩා වෙච්ච මිනිස්සුන් වෙනුවෙන් එයාලට පුළුවන් උපරිම උදව්වක් ලබා දෙන්න පෙළඹුණා. ඒ ආපදා තත්ත්වයේදී එයාලට අවශ්‍ය කේම බීම පවා එයාලට කන්න දෙන්න අපේ මිනිස්සු අමතක කළේ නෑ. ඒ වගේම සමාජ ජාලාවල ප්‍රසිද්ධ අයත් එයාලට පුළුවන් උපරිම විදිහකින් අපේ මිනිස්සුන් වෙනුවෙන් එයාලට පුළුවන් විදිහට උදව් කරන්න එක් වී සිටියා. ඒ වගේම අපේ රටේ රජය විසිනුත් ආපදා තත්ත්වයට මුහුණ දුන්න මිනිසුන් වෙනුවෙන් එයාලගේ නිවස් සුද්ධ කරගන්නට රුපියල් 25000ක් හා අමතර 50000ක් එක්ක රුපියල් 75000ක මුදලක් ලබා දෙන්නටත් තමන්ගේ නිවස් මුළුමනින්ම විනාශ වූ කට්ටියට රුපියල් ලක්ෂ 50ක ආධාරයකුත් තමන්ගේ නිවස් හා ඉඩම් එක්කම විනාශ වූ අයට රුපියල් කෝටියක ආධාරයක් ලබා දෙන්නත් අපේ රජය තීරණය අරන් තියන්නේ. මෙවැනි ආපදා තත්ත්වයේදී රේ දවල් නොබලා එයාලගේ ජීවිතය පරදුවට තියලා අපේ මිනිස්සුන් වෙනුවෙන් වැඩ කරපු නාවික හමුදාව හා ශ්‍රී ලංකා පොලිසිය තවත් වැඩ කරපු අනිකුත් සියලු දෙනාටම අපගේ හිතවත් ස්තුතිය පුද කරමු.
2019දී බෝම්බ ප්‍රහාර, 2020 COVID-19, 2022 ආර්ථික ප්‍රශ්න, ඒ වගේ සියලුම ආපදා තත්ත්වවලින් මිදිලා ආපු අපේ රටට මේකත් එච්චර ලොකු කඩයමක් නෙවෙයි. ඉතින් අපි සියලු දෙනාම එකට එකතු වී අපේ රට යළිත් යාවත්කාලින කරන්නට අපි සෑම එක්වෙමු. Rebuild ශ්‍රී ලංකා. මෙම ආපදා තත්ත්වයේදී නැති වුණු සියලු දෙනාටම අපගේ ඉතා බලවත් ශෝකය පුද කර සිටිනවා.